නුවරඑළිය එන්න ප්ලෑන් කරලා ඩේට් එකක් දාගෙන කබාන එකක් හොටෙල් එකක් බුක් කරගෙන ආවට කට්ටිය ගොඩක් අතින් අතුපස වෙන දෙයක් තමයි ඉන්න දවස හෝ දෙක නුවරඑළිය ඇවිදින්න තියෙන ප්ලේසස් මොනවද ඒ ප්ලේසස් ටික කොහොමද කවර් කරගන්නේ කියන එක. ඉතින් ඊට පස්සේ ගිහින් පසුතැවෙනවා අපි ගොඩක් ප්ලෑන් කරලා ගියා නුවරඑළියේ ග්‍රෙගරි පාර්ක් එකට තමයි ගියේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට ගියා අම්බේවල ගියා විතරයි. අපිට අනිත් තැන්වල ඇවිද ගන්න උනේ නැහැ. මම අද හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩ්ඩක් ප්ලෑන් කරගන්න ඔයාලගේ ඩේට් එක කොහොමද කොහෙද ඔයාලට ලේසියෙම යන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට ඔයාලට ඩේට් එක ප්ලෑන් කරගත්තොත් එහෙම ඔයාලට ලේසියෙම නුවරඑළියේ තියෙන ගොඩක් ලස්සන තැන් කවර් කරගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා. බොහෝ වෙලාවට අපි කබාන එකක් විලා එකක් නැත්නම් හොටෙල් එකක් බුක් කරගත්තොත් අපිට චෙක් ඉන් ටයිම් එක වෙන්නේ හවස 1-2 අතර කාලේ තමයි. කොහොම වුණත් නුවරඑළියට 11-12 වගේ වෙන්නකොට එන්න පුළුවන් නම් ඔන්න ඔයාලට තව ගොඩක් තැන්වල එදා දවසේ ඉතුරු කරගෙන ඇවිදින්න පුළුවන්කම තියෙනවා. මේ සමහර අය එදා දවසේ උදේ ආවොත් එහෙම එනකොට ගොඩක් දුර පළාත්වල ඉඳලා එනවා නම් හවස් වෙනවා. ඉතින් ඊළඟ දවසේ තමයි එහෙම අයට දවස ප්ලෑන් කරගන්න වෙන්නේ. මම මේ කියන්නේ ඔයාලා වේලාසනින් එනවා. මෙන්න මේ විදිහට ඔයාලට ප්ලෑන් කරගන්න පුළුවන් එදා දවසින්. ඔයාලට පුළුවන් නුවරඑළියට ආවට පස්සේ පොඩ්ඩක් සීතලයිත් එක්කනේ වෙනසකටත් එක තේ එකක් කෝෆි එකක් බීලා කොෆි එකක් එහෙම නැත්නම් ඔයාලා ලන්ච් කරනවා නම් එහෙම අරගෙන ඔයාලට මුලින්ම යන්න පුළුවන් වික්ටෝරියා පාර්ක් එකට. මොකද වික්ටෝරියා පාර්ක් එක තමයි නුවරඑළිය ටවුන් එකේ තියෙන පාර්ක් එක. ඉතින් බස් ස්ටෑන්ඩ් එක ළඟමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පාර්ක් එකට ගිහිල්ලා ඔයාලට පැය එකමාරක් දෙකක් අතර කාලයකදී මේ පාර්ක් එක සම්පූර්ණයෙන්ම ඇවිදලා විනෝද වෙන්න හොඳටම වෙලාව ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලට ගෝල්ෆ් ක්ලබ් එක පැත්තේ යනවා නම් එහෙම මේ පැත්තට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කෙලින්ම ඇවිල්ලා ඔයාලට පිදුරුතලාගල කන්ද පැත්තට යන ටයිම් එක තියෙනවා. එහෙම නැත්නම් ශාන්තිපුරට යන ටයිම් එක තියෙනවා. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ලවස්ලි වෝටර්ෆෝල් එක පැත්තට යන්න. පැය දෙකමාරක් අතර කාලයකදී ඔයාලට ලවස්ලි වෝටර්ෆෝල් එක පැත්තට ගිහිල්ලා එන්න පුළුවන්කම ලැබෙනවා. වගේම ඔයාලට ඕනේ මේ පැත්තෙන්ම තවත් කඳපොළ පාරට ගියොතින් පොඩ්ඩ දුරක් ගියොතින් එහෙම පීඩ්‍රෝ ටී ස්ටේට් එක තියෙනවානේ. ටී ස්ටේට් එක පැත්තේ ගිහිල්ලා ඔයාලට ෆැක්ටරි විසිට් එකක් දාගෙනම එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට ඔන්න ඔයාලට එදා දවස කවර් කරගන්න පුළුවන්. ඔයාලා හවස් වරුවේ කියන්නේ චෙක් ඉන් වෙනකොට ඔයාලා හවස කෑම හදාගෙන කියන්නේ රැට ඔයාලා ඩිනර් එක හදාගන්න නම් යන්නේ. ඔන්න ඔයාලට shopping කරලම යන්න පුළුවන්කම තියෙනවා. මාකට් එකක් තියෙනවා. ඔයාලට එළවලු පළතුරු මාළු කිරිබිත්තර ඔක්කොම දේවල් අරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ හොඳම දේ තමයි ඒක. මොකද ඔයාලට එකම තැනකින් ඔක්කොම දේවල් ටික අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට හවස් වරුව ඔයාලා 3ට විතර එළියට යනවා නම් එහෙම ඔයාලට අඹේවල පැත්තට යන්නත් වෙලාව තියෙනවා. ඉතින් කන්දේල ජලාශය පහු කරගෙන ඔයාලට ඉක්මනට යන්න පුළුවන්. අඹේවල පැත්තට ගියොත් එහෙම ෆාම් එකට ගිහිල්ලා ඔයාලට හවස 5:00 වෙනකොට ඒ ටිකත් ඇවිදලා ඉවර කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔයාලට හිමීට ස්ට්‍රොබෙරි ෆාම්ස් පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔයාලා හෝටන් ප්ලේස් යන කෙනෙක් නම් ඔයාලට ඒ ටයිම් එකට ගිහිල්ලා යන්න කාලයක් නැහැ. ඊට පස්සේ දවසේ ඔයාලට හෝටන් ප්ලේස් මේ අඹේවල පැත්ත කවර් කරගන්න පුළුවන්. හෝටන් ප්ලේස් යන්න නැති අය ඉන්නවා නම් එහෙම ගොඩක් පොඩි අයත් එක්ක යන්න අමාරුයිනේ. ඉතින් එහෙම අයට වයස අයත් එක්ක පොඩි අයත් එක්ක යන්න අමාරු නිසා එහෙම අයට ඔන්න හවස් වරුවේ අඹේවල පැත්තට ගිහිල්ලා ඒ වගේම ඊට පස්සේ ඔයාලට එන ගමන් ස්ට්‍රෝබෙරි ෆාම් තියෙනවානේ ජැග්‍රෝ එකට. හැබැයි හවස 6ට කලින් යන්න ඕනේ ජැග්‍රෝ ෆාම් එක. එතකොට සෙන්හෝට් ස්ට්‍රොබෙරි ෆාම්ස් වෙජිටබල් ෆාම්ස් මේ ඒ ටික ඔයාලට කවර් කරගෙන ඉන්න පුළුවන්. ඒ එන ගමන් ඔන්න කන්දේල ජලාශය ළඟ පොඩ්ඩක් නතර වෙලා ටිකක් ඉඳලා එන්න පුළුවන්. ඉතින් ඒ එන ගමන්ම ඔයාලට පුළුවන් ග්‍රෙගරි පාර්ක් එක පැත්තට යනවා නම් යන්න. මොකද ගොඩක් අය නුවරඑළිය ආපු දවසේ ඉඳන්ම ග්‍රෙගරි පාර්ක් එකට විතරමයි යන්නේ. ඔයාලට නුවරඑළිය ඇවිල්ලා ඔය තැන් දෙක තුන ඇරෙද්දි වෙන කිසි තැනකට යන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට හවස් වෙනකම්ම හවස ඉඳන් රෑ වෙනකම් ඔන්න දිවා රාත්‍රියේ සැනකිලි උද්‍යානයේ විනෝද වෙන්න පුළුවන් රෑ වෙනකම්. ඉතින් ඊට පස්සේ ඔයාලට ආයෙමත් හොටෙල් එකට යන්න පුළුවන්. ගිහිල්ලා ඔයාලා උදේම ප්ලෑන් කරගන්න ඊළඟ දවසේ කොහෙද ඇවිදින්නේ මොනවද කරන්න තියෙන්නේ කියලා. හෝටන් ප්ලේස් යන අය නම් උදේම හෝටන් ප්ලේස් පැත්තට ගිහිල්ලා අර මං කිව්ව ටික ආපස්සට අඹේවල ස්ට්‍රොබෙරි ෆාම්ස් කන්දේල ওই ටික ওই විදිහට පහු කරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට යන්න පුළුවන් ශාන්තිපුර පැත්තට, ලවස්ලි වෝටර්ෆෝල් එක පැත්තට, පීඩ්‍රෝ ෆැක්ටරි විසිට් එකට ඒ ටික කවර් කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයාලා හෝටන් ප්ලේස් යන්න නැත්නම් මම අර කලින් කිව්ව දවසේ කලින් කිව්ව විදිහට ප්ලෑන් කරගන්නවා නම් ඔයාලා උදෙන්ම යන්න බෝඹුරුවැල්ල පැත්තට. ඉතින් බෝඹුරුවැල්ල පැත්තට ගියොත් ලංකාවේ තියෙන ලස්සනම දියැලක් තමයි දියැලි වලින් එකක් තමයි බෝඹුරුවැල්ල කියන්නේ. පළලින් වැඩි දියැලක්. හරිම ලස්සන තැනක් තමයි එතන. ඉතින් එතනට ගිහිල්ලා එනත් ඔයාලට පැය 2:00මාරක් 3ක් තමයි යන්නේ. ඉතින් කොහොමුණත් ඒ එන අතරේදී ඔයාලට හග්ගල ගාඩන් එකට යන්න පුළුවන්. ඉතින් හග්ගල ගිහිල්ලා සීතකෝවිල පැත්තට ගිහිල්ලා ඔන්න ඔයාලා දවල් වෙනකොට ආයිමත් නුවරඑළිය පැත්තට එනවනේ. ඒ ආවට පස්සේ ඔයාලට තව ඇවිදින්න තැන් තියෙනවා. ගැල්වෙස්ලෑන්ඩ් නැෂනල් පාර්ක් එකට යන්න පුළුවන්. මූන් ප්ලේස් පැත්තට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඇඩ්මා ස්ට්‍රොබෙරි ෆාම් එකට යන්න පුළුවන්. ඒක තියෙන්නේ ග්‍රෙගරි පාර්ක් එක ඉස්සරහමයි. ඊට පස්සේ පාර්ක් එක පැත්තට ආවොත් එහෙම ඔයාලට ඕන තරම් විනෝද වෙන්න දේවල් තියෙනවා. මම නම් කියන්නේ ඔයාලා ආපු දවසේ ඉඳන්ම ග්‍රෙගරි ලේක් එක පැත්තේ පාර්ක් එකට වෙලා ඉන්නේ නැතුව ටිකක් ඇවිදින්න. මොකද අර කවර් කර ඔයාලට ඇවිදින්න තැන් ඕනි තරම් නුවරඑළිය තියෙන ලස්සන තැන් බලන්න දේවල්
ගොඩාක් තියෙනවා. ඉතින් ඒ දේවල් ටික ඉස්සෙල්ලා පෝස්ට් ඔෆිස් එකක් තියෙනවනේ. ඒ කියන්නේ නිවාඩු දවසක් නෙමෙයි නම් ඔයාලට සැටර්ඩේ දවසක වුණත් ඔයාලට සෙන්සුරාදා දවසක වුණත් යන්න පුළුවන්. පෝස්ට් ඔෆිස් එක කරලා තියෙනවා නම් ඒ පැත්තට යන්නත් පුළුවන්. මේ දේවල් බලා ගන්න පුළුවන්. යන්න තැන් ගොඩාක් තියෙනවා. මම කියන්නේ නුවරඑළිය ඉන්න කලින් ඔයාලා කබාන එකක් බුක් කරගන්න. ඒ වගේම එන්න ප්ලෑන් කරනවා නම් එහෙම කලින්ම ඔයාලගේ දවසක් ප්ලෑන් කරගන්නවා නම් එහෙම ඔයාලට ගොඩක් පහසු වෙවි ඇවිදින්න. මොකද ඔයාලා ඊළඟ දවසේ කියන්නේ එක දවසක් නම් නුවරඑළිය නතර වෙන්නේ. ඔයාලා චෙක් අවුට් වෙනවා නම් උදේ 11ට මේ ටික කවර් කරගෙන යනවා ඔයාලට හවසට ටිකක් හවස් වෙලා වුණ නුවරඑළියෙන් ආයෙ පිටත් වෙන්නත් පුළුවන්. ඉතින් නැත්නම් තව දවස් දෙක තුනක් ඉන්නවා නම් එහෙම ඔයාලට මේ ටික හොඳටම ප්ලෑන් කරගෙන ටිකක් වෙලාවක අල්ලගෙන ඔන්න ඔයාලට ගොඩක් ඇවිදින්න තැන් තියෙනවා. ඉතින් මං හිතනවා ඔන්න නුවරඑළිය එන කෙනෙක්ට නම් ඉතින් නුවරඑළිය එන්න ඇවිල්ලා ඔයාලට නතර වෙන්න පුළුවන් කබානස් එතකොට නතර වෙන්න පුළුවන් තැන් වගේම ඇවිදින්න තියෙන තැන් travel to the YouTube channel එකේ ඕනි තරම් ඔයාලට තියෙනවා මුළු නුවරඑළිය ගැන ගොඩාක් විස්තර දාලා තියෙනවා. ඉතින් මගේ channel එකට ගියොත් ඔයාලට ඒ දේවල් බලා ගන්න පුළුවන් වගේම මම අද ඔයාලට ගෙනාපු වීඩියෝ එක මම හිතනවා තරමක් හරි ප්‍රයෝජනවත් වෙයි කියලා ඔයාලගේ දවස ප්ලෑන් කරගන්න. අදට ගිහිල්ලා එන්නම් සුබ දවසක්.